හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම වගේ හරිම ආදරෙන් හඳුනන කෙනෙක් ගැන. සිබිල් නෑන්දා කිව්වම නොදන්න කෙනෙක් නෑනේ නේද? ඉතින් ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂතම කතාකාරියක් වගේම චිත්‍ර ශිල්පිනියක් වන සිබිල් වෙතසිංහ ගැන තමයි මේ කතාව. කවදා හරි හිතලා තියෙනවද මේ ලෝකේ තියෙන හරිම අපූර්ව මායාකාරී කතා ඇත්තටම එන්නේ කොහෙන්ද කියලා? ඒ කතාවල පටන් ගන්නම කොතනද? හැබැයි අපි කතා කරන මේ ජනප්‍රවාදගත කලාකාරිනියට නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හැංගිලා තිබුණේ ඇගේම ළමා කාලය. ඇත්තරම ඒ ළමා කාලයම හරිම ලස්සන සිහිනයක් වගේ තමයි. ඇගේ නිර්මාණ ගැන කතා කරද්දී ඒවා ලංකාවට විතරක් සීමා වුණේ නැහැ. මුළු ලෝකෙම ඒව වැළඳගත්තා. ඔය කුඩහොරා කතාව ඒක ජපානයේ හොඳම ළමා කතාවට සම්මාන දිනුවා. ඊට පස්සේ දුවන රැවුල වෙසක් පහන මේ කතා නම් ඉතින් අපේ හිතවල කවදාවත් මැකෙන්න වෙතුව ජීනව නේද? හරි. එහෙනම් අපි යමු ඇගේ කතාවේ මුලටම. ඒ කියන්නේ ඇගේ ළමා කාලයේ ගෙවුණු ලස්සන ගම්මානයට, ගෙන්තොටට. ඇගේ මුළු කලා ජීවිතේටම පදනම වුණු අර සිහින ලෝකේ හැදෙන්නෙත් මෙතනදි තමයි. ඉතින් මොකද්ද මේ සිහින ලෝකය කියන්නේ? මේක අපි නින්දෙන් දකින හීනයක් නෙවෙයි හොඳද? ඒ වෙනුවට ඇත්ත ලෝකේ ඇස් දෙකෙන් දකින දේවල්, කන් දෙකෙන් ඇහෙන දේවල් හරිම මායාකාරී ලස්සන මතකයන් විදියට හිතේ තැන්පත් කරගන්න එකට තමයි එයා සිහින ලෝකය කිව්වේ. පුංචි සිබිල්ට නම් මේ ලෝකේ හැමදේම හැම කෙනෙක්ම අර සිහිනේ කොටසක් වුණා. පවුලේ අය, අහල පහලේ අය, ගෙදරට එන යන අය විතරක් නෙවෙයි වටපිටාවේ තිබුණු ගස් කොළන්, සතා සිව්පාවා, පණ තේන, පණ නැටි හැම දෙයක්ම ඒ සිහින ලෝකයේ චරිත බවට පත් වුණා. ඇගේ ඒ ලෝකයේ ස්වභාවය හරිම අපූර්වයි. එක පැත්තකින් පුදුම නිස්කලංක, සංසුන් සුන්දරත්වයක්. ඒත් එක්කම අනිත් පැත්තෙන් නිකන් නිමක් නැති දඟකාර කැරකෙන ශක්තියකින් පිරලා තිබුණා. මේක ඇයම කියන කතාවක් බලන්නකෝ. වත්ත කෙළවරේ තිබුණු පොල් මුල තමයි මගේ රාජධානිය, මගේ මාලිගාව, මගේ දිව්‍ය ලෝකය, මගේ වනය කියලා. හිතන්න සාමාන්‍ය පොල් මුලක් ඇගේ හිතේ කොච්චර ලොකු ලෝකයක් මවලා තියෙනවද කියලා. මෙන්න තවත් ඒ වගේම හරිම අපූර්ව උදාහරණයක්. මිදුලේ වේලෙන්න දාලා තිබුණු නිකන් කුහු ගොඩක් ඇගේ ඇස්වලට පිනුනේ රන්වන් වලාකුලක් වගේලු. තවත් වෙලාවකට ඒක යෝධයෙක්ගේ රැවුලක් වෙලා ඇය ඒක උඩ නැගලා සෙල්ලම් කරලා තියෙනවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ ඇගේ ළමා කාලේ හිටපු වැදගත්ම චරිතය ගැන. ඇගේ මුළු අනාගතයම වෙනස් කරන්න පාර පෙන්නපු කෙනා ගැන. ඇත්තටම ඇගේ අර අහිංසක සිහින ලෝකයේ ඇතුලේ හරිම අපූර්ව වීරවරියක් ජීවත් වුණා. කවුද මේ වීරවරියා? ඒ තමයි ඇගේම ලොකු අම්මා. කලා ලෝකයේ සිබිල්ගේ පළවෙනිම ගුරුවරිය වෙන්නේ ඇය. හිතින් මවා ගන්න. ලොකු අම්මා පන් පැදුරු වියන ගමන් පුංචි සිබිල්ට හරිම අපූර්ව ගැමි කතා ජන කතා කියලා දෙනවා. අන්න ඒ කතාවල තිබුණු ඒ රසය, ඒ මායාව පුංචි සිබිල්ගේ හිතේ කවදාවත් මැකෙන්නේ නැති විදිහට සටහන් වුණා. නිර්මාණශීලීත්වයේ අඩිතාලම වැටෙන්නේ එතනින්. හොඳයි. මෙච්චර කල් හිත ඇතුලේ තිබුණු ඒ පරිකල්පන ලෝකය. පළවෙනි වතාවට එළියට ආපු හැමදේම වෙනස් කරපු ඒ මොහොතටයි අපි දැන් යන්නේ. මේක හරිම ලස්සන කතාවක්. අලුත් අවුරුද්දට ගෙදර බිත්තියක් ලා කොළපාටට අලුතින්ම තීන්ත ගාලා. පුංචි සිබිල්ට අහුවෙනෝ අඟුරු කෑල්ලක්. ඉතින් වැල්ලෙවත් කොලේකවත් නෙවෙයි කෙලින්ම අර අලුත් බිත්තියේ තමයි පළවෙනි චිත්‍රය ඇන්දේ. මේක දැක්කේ තාත්තා. හැබැයි බනිනව වෙනුවට එයා කරේ දුව වඩාගෙන කවුද මේක ඇන්දේ? හරිම ලස්සනයිනේ කියලා ඒ දක්ෂතාවය අගය කරපු එක. අන්න ඒ දිරිගැන්වීම තමයි හැම දෙයකම පටන් ගන්නම. අන්න එදා ඉඳන් Tamanගේ හිතේ තිබුණු සිහින චිත්‍රවලට නගන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයි, ඒ චිත්‍රවලට හරියන්න කතන්දර ගොතන්නත් පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි ඇගේම වර්ණවත් පරිකල්පනීය ලෝකයක් නිර්මාණය වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ළමා කාලයේ අත්දැකීම් ඇගේ මුළු ජීවිත කාලයටම බලපාපු නිර්මාණ දර්ශනයක් බවට පත් වුණේ කියලා. බලන්න වයස අවුරුදු 7 දී ඇයට ගම දාලා නගරයට එන්න සිද්ධ වෙනවා. ඒත් ඇගේ හිතින් කවදාවත් ඒ ගමෙන් ආවේ නැහැ. ගමේ දැකපු උත්සව, සෙල්ලම් කරපු ජන ක්‍රීඩා, හම්බ වුණු මිනිස්සු මේ හැමදේම තමයි ඇගේ කලාවේ ආත්මය උනේ. වයස 90 පැනලත් ඇය ජීවත් වුණේ අර ළමා කාලයේ ගොඩනගාගත්ත සිහින ලෝකයේ ඇතුළෙම තමයි. ඇය ඇගේම කවියකින් මේ ගැන හරි ලස්සනට කියනවා. ඇය කියනවා ඇය ඇතුලේ චරිත දෙකක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි හැමදේකම සුර ලෝකයක් දකින පොඩි දරුවා. අනිත් කෙනා තමයි ආදරය කියන්නේ මොකක්ද කියලා දන්න වැඩිහිටියා.
අවසානට අය කියන්නේ මෙහෙමයි. දෙන්න එක්වේ රස විඳිමින් මතු කර දෙන්නේ සිහින ලොවක්. ඇත්තටම ඇගේ මුළු ජීවිතේම සාරාංශය ඒක තමයි. අර පුංචි දරුවාගේ ආශ්චර්යයත් වැඩිහිටියාගේ ප්‍රඥාවත් එකතු වෙලා තමයි මේ අපූරු සිහින ලෝකය නිර්මාණය වෙන්නේ. ඉතින් ඇය අපිට ඉතිරි කරලා ගිය ඒ සිහින ලෝකය හැමදාටම අපේ හිත්වලට ආලෝකයක් සතුටක් ගෙනෙන දෙයක්.